රෑට රෑට පසන්න අයත් එක්ක කරේ. පව් අවුවේ සැරේ ට්‍රැක පැනලා. මගේ නංගියා අදෙප්පු ගානද කුඩු ගහනද මු පවනිත් එක්ක කරගෙන මම හොදලා ගන්නවා මොංගල්ද ඩාලින් හා කරන්න තනිවෙන්න zombie apocalypse කක්කරි අටමඟලක් වෙලා තියෙනවා. Johnny? Yes, Papa. Eating sugar? No, Papa. Open your mouth. අපිටත් නගිනවා නැන්දාම ඉතින් යකකුටවත් වාවන්න බෑ පුතේ මෙල්ල කරන්න නම් බෑ beautiful very beautiful very beautiful beautiful അല്ല ബാറ്ററി ഫുള്ള് මේ හුත්තෝමේ ඔබ මේ කුරුහරුප කතා ගන්න එපා. බල්ලා තෝගේ නම කියලා කෑ ගහනවා මෙතන මැරෙන්න නැතන ඔබවම කොට ලුබවම ගන්නවලු. මේ කිසි කතන්දරයක් නැහැ. ඔයා ඔය කරන වැඩේ දාලා කරුණා කරලා ඇවිල්ලා බල්ලා ගන්න. බල්ලා ඉන්නේ කොහෙන්ද ගියන් හුත්තෝ ඇවිල්ලා බල්ලා ගන්න. බල්ලා ඉන්නේ කොහෙද ගියපන්කෝ? මන් දැන් ඔබට ඊයේ කෙස් ගන්නට වැඩි කිව්වා බල්ලා උඹලගේ බල්ලා අපේ ලිඳේ. බල්ලා ගනින් ඇවිල්ලා. හරි උඹ වැඩක් නම් බල්ලා ගොඩට අරන් තියන්න කොහම හරි. කරන් දැන්නේ ඉතින් උඹ ඉල්ලුවට. උඹ ඇවිල්ලා බල්ලාගේ කුණ ගනින් රෙද්ද. බල්ලෝ බල්ලා ලොපේ ඉතන වැල්ලා දෙනවා තොපේ ගෙවල කොහෙද තියෙන්නේ කියන්කෝ මට බල්ලා ඇවිල්ලා ගන්න තොපේ ගෙවල කොහෙද තියෙන්නේ අපි දන්නවා ළමයි මේ කර්ණිකාවල කාර්යභාරය එසද බයි යකෝ ගණින් දෙපා යකෝ ඌ හරින්නේ නෑ බෝල බල්ලෝ යකෝ මේ කමේ බල්ලා ගියේ අන්දරට නේ තියගෙන ඉන්න මේක මේ හැමතැනම läගලා අපේ එකේ යකෝ ඌ ගණන් ගන්න එපා උඹ උඹලන් කියයි මේ හෘදයට උන වැඩේ ඌ හිතන්නේ හැමදාම මේක පෙන්නනවා කියලා. මුත්තා. උඹලට ඒක පෙන්න ඉන්නේ නැහැ මං. ඈ? බිබා බුබයි. ආදරේ. අරු කියනවා චූවිල බලන්නලු ආවේ. මට මගේ පාඩුවේ ඉන්න දෙන්න. මට ඔය දෙන්නගෙන් කවුරුත් එපා. මම නම් ආයි කවමදාකවත් ආදරේ කරන්නේ නැහැ. මට ආදරේ එපා වුණා. අහලා තියෙනවද කලින්? මීට වැඩිය හොඳයි මේ වැඩේලා නෝන්ඩි හතයි බ්‍රෝ අද අපිට නිවියොක් කරලා තියෙන අවුරුදු 20ක් හරිද මාත් ඉතින් වැඩකාරය වගේ කැමරා එකක් අරගෙන ගියා වීඩියෝ එකක් ගහනවා අම්මාට අස්සලේ නිවියොක් කරලා ලයිෆ් එක මොනවා වගේද වෙන්නේ මෙන්න මේ එක වීඩියෝ එකක් ගහගෙන මම දැන් කටපුක වාගෙන ගෙදර යනවා මං අයියෝ අනේ උඹ මිනිහා ඇගේ නූල් පොටක්වත් නැතුව නිදාගෙන ඉන්නකොට ගෙදරට හොරෙක් පැන්නාම ගහනවද හොරගම් කරනවද ගහනවද එක්ක ගාලා හොරගම් කරනවා අර ඉස්සලා දෙන්නම ගත්තා දැන් මොකද ඊයේ රිසල්ට් ආවනේ. මං ඒ ලෙවල් වලට කරේ ආර්ට්ස්. මට ඒ 3ක්. මං අනිවාර්යෙන් මොරටු ඉංජිනේරින් ගිහින්
ඩොක්ටර් කෙනෙක් වෙලා අපේ ගමේ පොඩි උන්ට දෙමළ උගන්වනවා. විටක බලු වෙන විටක රජ වෙන දෙපාර්තමේන්තුවක් තියෙන ලංකාවේ. පුළුවන් නම් කියන්න මොකද්ද කියන්නේ? කියන්න බෑ පුළුවන් නම්. විටක රජ වෙන විටක බලු වෙන. සමහර අවස්ථාවල රජ වෙනවා සමහර අවස්ථාවල බලු වෙනවා. ශ්‍රී ලංකා පොලිසිය. හරියට හරි. ස්වර්ණමාල එන්නකෝ බඩුවක් පෙන්න. තම මේවා කොහෙන්ද ගෙනාද? ඔව් ලේබල් එක. ග්‍රීසිද. කාටද වික්කේ? වැඩි දිනයකට මේ 3 දිනකට වගේ තාම. කොච්චරක් වික්කද? 100ක් වගේ. උදේ මේ ඇතුලේ තියෙන්නේ මොනවාද? ඇතුලේ තියෙන්නේ ස්ප්‍රිට් එකක් තියෙනවා. ඒක කොහෙන්ද ගන්නේ? ෂොප් එකේම. විදේශ මත්පැන් විදියට තමයි තමුන් මේක ගෙනියන්නේ. කොච්චර ලාභයක් එක බෝතලකින් තියනවද? 1000ක් වගේ. විකුණන්නේ කීයද? අපි විකුණන්නේ 4000 ආණ්ඩුවට හම්බ වෙන බද්ද තමුන්ගේ අතට යනවා. ආණ්ඩුවෙම තමයි ගන්නේ. කවුද මට ඉරිසියා කරන්නේ? කවුද? ඌවට ඉන්න බා නංගි. ආස නැහැ. මට 50 ඒවා එයාට 160 ඒවා මොනවයි උනේ අච්චුයි ඕකේ. මේක මාරකයා දෙයියෝ මාරකේ. ඒ කන්නාඩි දෙක හොයලි අම්මා. ඒ කන්නාඩි දෙක බා. ඒ මං කන්නාඩි දෙක නැතුව කොහොම ඉන්නේ බා. මහල හත්ති හුත්තයිනේ. අද අයිස්ක්‍රීම් දෙකයි වඩේ දෙකයි පේන්ටියයි රුපියල් 475යි අනක් පැරෙන්ඩ ගන්න ඇද ඔගේ ගහනවා පෝමලින් බෝතලයක් පුකේ. ගොඩක් අය කියන අය මං හරි කියුට් කියලා. කියුට් කියලා. එතකොට ඔයාලට කොහොමද දැනෙන්නේ? සතුටුයි. ඒත් එයාලා බොරුවට කියනවත් දන්නේ නැහැ. ඔයා පිරිමි ළමයෙක්ව තෝරගද්දී මොන වගේ දේවල්ද බලන්නේ? එයා උස්ස වෙන්න ඕන. ලස්සන වෙන්න ඕන. සුදු වෙන්න ඕන. හැබැයි එක දෙයක් තියෙනවා මට හරියන්නේ. සෙට් වෙන්නේ නැති එක. ඒ මොකද්ද? බොන්න නැති කොල්ලෙක් වෙන්න ඕන. ඕකේ. බොන කොල්ල 1000ක් මැද්දේ නොබෙන කොල්ල තමයි සුපිරි කොල්ල. කවුද මේ මඩු? මේ මොකද්ද මේ වෙන්නේ? ඒ ලිංගික සම්බන්ධ මේ මොකද්ද මේ වෙන්නේ? මගේ දෙමාපියෝ කවදාකවත් මට නැහැදිච්ච කයි ඉගෙනුවේ නැහැ. මම්මා ඉගෙන ගත්තා. දරුවාගේ එක කැමරාව වැටෙනකොටම හොරකම් කරලා ගත්තා. ඔය මුත්ති ඔගේ ළමයිලා කාටද කතා කරන්නේ? කාටද කතා කරන්නේ? මීට වැඩිය හොඳයි. දැන් ඔයාගේ වාහන, ගෙවල්, දොරවල්, ඉඩම් කඩම්, විදුලි උපකරණ ඇතුළු ඕනම දෙයක් ගන්නයි විකුණන්නයි කියාපුම තැන. sellhub.lk විශ්වාසවන්තව නොමිලේ දැන්වීම් පළ කරවා ගන්න. sellhub.lk වෙත අදම පිවිසෙන්න.